මිස්ටර් මම අර කිව්වද WhatsApp එක ඇහුව දැක්කද? අනේ thank you මට thank කරන්න මම කතා කළේ. මේ තව මොකුත් තියනවද මේ අපි අර වැඩේ නැගලා ගියා නේද? හොඳයි නේද වැඩේ? ඒක ටොප් එක හොඳයි. අනේ ඊයේත් මම හොඳ මේ නෑ මම කායි දෙන්නේ නැහැ මේවා ඒක. අනේ sorry very sorry ඒක මේ මම හැබැයි ඒක ඔයා කෙලින් කතා කරනවා බය වෙන්න නෑ දෙයියන්ගේ පිටින් අපි කවුරු මේ ඔයා හිතන්නේ අපේ කැන්ඩිඩේට් වෙන්න ඕනේ කවුද මෙයා? ඔයාගේ මත ඔයා මම තකිනේ මෙහෙම නේද මෙතන සජිත් දැන් මම කතා කරපුවාම ටිකක් පහළ මට්ටමේ සෑහෙන මේ ප්‍රතිචාරයක් තියෙනවා සජිත් කියලා කතාවක් යනවා. ඒ සජිත් කියලා කියන්නේ මේ සජිත් ඇත්තටම සර් මේ ලොකු දෙයක් කැපැසිටියක් නෑ මොකද නෑ ඔළුවේ මොකුත් නෑනේ අනිත් එක මේ කිලි මහරජා හදපු ගන්න තියෙන්නේ මේ සමාජයේ ඒක තමයි සර් ඩේන්ජර් එක. ඒක කියන්නේ මේතර කිලි කියන්නේ දැන් අපි අර එක ලඩක් දීලා ඒකට මේක මේ මුළු රටම කිලිට පාවා දෙනවා වගේ වැඩක් තමයි වෙන්නේ. ඒකයි මම හැබැයි සර් මෙහෙම එකක් තියෙනවා දැන් මේ මෙයා නැතුව දිනන්න බෑ. නෑ මේ එයා නැතුව දිනන්න බෑ නේ මේක. මම කියන්නේ එයා නැතුව පුළුවන්. නමුත් බොහෝ විට මට පේන්නේ දැන් මේ හුඟක් අය සජිත්ට සපෝට් කරන්නේ එල්ලි පිට රනිල්ට විරුද්ධ වෙන්න බැරි නිසා. අන්න ඒකයි. රනිල් විරෝධය නිරූපණය වෙන්නේ සජිත්ට පක්ෂපාතීත්වයෙන්. අන්න ඒකයි. ඕකේ. නැත්තම් මේ සජිත් පක්ෂනේ හැබැයි මං හිතනවා දැන් මේ දැන් කරු ජයසූරිය වගේ මිනිස්සෙකින් ටිකක් නිවිච්ච මිනිස්සෙක් කරු කියන්නේ ලොකු මේ විරෝධාර චරිතයකුත් නෙමෙයි. ඒ කියන්නේ මේ ලොකු මතභේදයට තුරු දුන්නේ හැම ලොකු චරිතයකුත් නෙමෙයි. මම මිස්ටර් අමල් මම සජිත් එක්ක ළඟම වැඩ කරලා තියෙනවා. කැපැසිටියක් නෑ ලොක්කා කිසිම. ඒ කියන්නේ මෙයා ඒ දණ්ඩ වලින් ඇවිදිනවා අර බොරු චීප් පබ්ලිසිටි පස්සේ යනවා. එයා හොඳ මිනිහෙක් ඉන්නේ නමුත් එයා කරන වැඩ එයා හොඳටම තේරෙනවා. එයාව කන්ට්‍රෝල් කරන්නේ කිලි අර මේ කවුද මේ මෛත්‍රී ගුණරත්නයි මේ කට්ටිය තමයි කන්ට්‍රෝල් කරන්නේ. ඒක තමයි තනි තීරණ ගන්න බෑ යාට. නමුත් ඒකට මොලේ ගන්න තීරණ කැපැසිටියක් නැහැ සර්. ඔව් එයා සල්ලි ගොඩාක් වියදම් කළේ ඒක හදලා ඉවරයි. මෙයා මීඩියා එකෙන් සිරස හදනවා හැමදාම දාලා හැමදාම කරනවා. හැබැයි ඒ වුණාට වැඩි දින මේක සිරස කවුරු කාටහරි සපෝට් කරනවා නම් හැමදාම පෙරලා තියෙනවා. හැමදාම පරතයි. කොටින්ම කියනවා නම් සිරස අපේ ක්‍රිකට් මැච් එකක් සිරස විකාශනය කරොත් අපි ඒකත් පරාදයි. ඒක කිව්වනම් මාව කයි මුං ඇත්තට නියමයි. ඔව් ඒක නේද. මේගොල්ලෝ ක්‍රිකට් මැච් එකක් ඔබතුමාට කියන්න බලන්න මේගොල්ලෝ ක්‍රිකට් මැච් එකක් විකාශනය කරා අපි ඒක පරදිනවා. උන් හැබැයි ඒකට එකක් කියනවා උන් ගිය පාර උන් අර මෛත්‍රීට සපෝට් කළා මෛත්‍රී දින්නානේ. මේක තමයි කියන්නේ. නෑ ඒක මෛත්‍රී සපෝට් කරේ ඒගොල්ලෝ මෛත්‍රී සපෝට් කරන්නේ මේ ජනතාවගේ රැල්ල ආපුවම ඒගොල්ලන්ට අතර කරන්න බැරුණා. ඒගොල්ලෝ 2015 ඒගොල්ලෝ හිටියේ මහින්දක පැත්තේ. ඒගොල්ලෝ මේ යහපාලනය වෙනුවෙන් පෙනී හිටියේ යහපාලනය දින්නට පස්සේ. අනිවාර්යයෙන් ඒ කියන්නේ ඒගොල්ලෝ සුසාර දිනාල් තනිකර හිටියේ මේ මහින්ද පොයේ දවස් ප්‍රෝග්‍රෑම් කර දින්නට පස්සේ මේගොල්ලෝ ටක් ගාලා පහුවෙන්න ආව මේ අනිත් පැත්තට සෙට් වෙනවා. ඔය කිලි මේ කවුද රනිල් ලොක්කාගෙන් ඉල්ලුවානේ මේ ලයිව් ස්ට්‍රීම් මන්ත්‍රී දුර 3ක් ඒක බැරිුණා කියලා මේ කේස් ඒක තමයි කේස් එක. එතනින් තමයි කේස් එක. ඉතින් හැබැයි වැඩේ තියෙනවා දැන් රනිල්ගේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. රනිල්ගේ මේ අද මිනිස්සු අතර සමාජගත වෙලා තියෙනවා මේ මිනිස්සයා දාලා මේ මිනිස්සයාට ඡන්දය ගන්න බැරියයි කියලා. ඔව් අන්න ඒක කියන්නේ ඡන්ද පොලට කවුරුත් දෙන්නේ නැහැ කියලා. ඡන්ද පොලට මිනිස්සු නැහැ කියලා. මට මේ රනිල්ට ගහන්න සජිත්ට ගහන්න මට කිසි කාගෙවත් මේක නැහැ. මම ඔහේ ගහනවනේ. ඉතින් මේ පුළුවන් නම් මට එවන්න මේ අපි එහෙමනොත් අපි සුමන්දිරන් වගේ මිනික් දාලා දාමු නඩුවක්. මූලිකයි ලංකා ජනතාව ආගතිට උනායි පස්සේ. අනේ රයිට් ඔක අනේ මට එවන්න එහෙනම් මේ WhatsApp දාන්නේ මොකේ දාන්නේ? WhatsApp දාන්න. මම WhatsApp එකට වෙන්නස්. හොඳයි thank you.